Hi, welcome back to my Dylan's Review YouTube channel. ඉතින් ඔයා දන්නවා මේකේ මම කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණේ ෆිල්ම්ස් ගැන කතා කරපු සහ එන්ටර්ටේනින් ගැන කතා කරපු channel එකක් කියලා. ඉතින් අද දවසේ මේ ෆිල්ම් එක ගැන මම කතා කරේ නැත්නම් ඒ කියන්නේ මේ content එක බලන වෙලාවේ මේ කාලෙදී මොකද මේ ෆිල්ම් එක රිලීස් වෙලා දවස් කිහිපයයි. මේ ෆිල්ම් එක ගැන කතා කරන්නේ කොහොමද ඉතින් මම කියන්නේ. මෙහෙම කියන්න. මේක එක ආවා සියලු ආදායම් වාර්තා බිඳ බල දැම්මා. ඔන්න දැන් දෙක ඇවිල්ලා තියෙනවා. වැඩේ තියෙන්නේ මේ ෆිල්ම් එක පැය 3:00මාරකට වැඩියෙන් ස්ක්‍රීන් වෙච්ච සහ ස්ක්‍රීන් වෙන ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි. දුරන්දර්. ඉතින් දුරන්දර් ෆිල්ම් එක ගැන කතා කරේ නැත්නම් වෙන කිසිම දෙයක් ගැන කතා කරලා වැඩක් නැහැ මේ කාලෙදී. ඉතින් ඒ හින්දා තමයි කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම රන්වීර් සිං, ඊට පස්සේ අර්ජුන් රාම්පාල්, මාධවන්, ඒත් එක්කම සාරා අර්ජුන් ගැන අපි කතා කරන්න ඕනේ. මේ 4 දෙනා කී පොයින්ට්ස් බවට පත් වුණා මේ ෆිල්ම් එක පුරාවටම. මේ ෆිල්ම් එකේ ප්‍රධාන කාරණා ටිකක් අපිට නෝට් වෙච්ච කාරණා ටිකක් තියෙනවා. මේක ඇත්තටම මට මුලින්ම නෝට් වුණ දේ මම කියන්නම්. මොකද මට ගොඩක් ස්පොයිල් කරන්නත් බෑ. හැබැයි ස්පොයිල් නොකරත් බෑ. ඒ හින්දා මම මේ කරුණු කාරණා ටික ගැන කියන්නම්. මේ ෆිල්ම් එකේ මියුසික්. ඒ කියන්නේ ගොඩාක් ෆිල්ම් වල අපිට මියුසික් ඇහුවම මේ අහවලාගේ මියුසික් කියලා අපිට පොඩි අයිඩෙන්ටිෆිකේෂන් එකක් තියෙනවා. අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ මූවි එකේ මියුසික් දැන් අපි උදාහරණයකට අනිරුද් කියලා ගත්තොත් අපි අනිරුද්ගේ මියුසික් ගැන අපි දන්නවා. මේ අනිරුද් මියුසික් කරලා තියෙන්නේ කියලා. අපිට පොඩි අවබෝධයක් තියෙනවා. හැබැයි මේ ෆිල්ම් එකේ මියුසික් ඉතාම මොඩර්නිස්ට් විදිහට සමහර වෙලාවට අපි හිතන්නේ නැති විදිහට හිතන්නේ නැති තැන්වලදී මියුසික් පාවිච්චි කරලා තිබ්බා. ඔය බෑග්ග්‍රවුන්ඩ් එක ඇහෙන්නේ මියුසික් එක මාර විදිහට ලස්සනට ඩිසයින් කරලා තිබ්බා කිව්වොත් හරියටම හරි. ඒත් එක්කම දෙවනි කාරණේ මේ ෆිල්ම් එකේ ෆස්ට් ෆිල්ම් එකත් එක්ක මේක කොච්චර කනෙක්ටඩ්ද කියන එක තමයි දෙවනි කාරණාව. ඒ කියන්නේ ෆිල්ම් එකේ පළවෙනි ෆිල්ම් එකේ දුරන්දර් ෆස්ට් ෆිල්ම් එකේ හිටපු කැරක්ටර්ස් يعني කොහොමද මේකට සම්බන්ධයි තමයි. හැබැයි ඒ ගැළපීම, කතාවේ ගොඩනැගීම, කතාව සම්බන්ධ කිරීම. ඒ කියන්නේ ෆස්ට් ෆිල්ම් එකේ සීන්ස් අපිට කොච්චර මතක තියෙන්න ඕනද කියන එක පුදුමාකාර විදිහට වැදගත් මේ ෆිල්ම් එකේදී. ඉතින් මේ ෆිල්ම් එක පුරාවටම ෆස්ට් ෆිල්ම් එකේ දේවල් ටික් 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 ගාලා කනෙක්ට් වෙන එක නම් ආයෙත් කතා කරලා වැඩක් නැහැ. දැන් අපි කතා කරන්නේ රන්වීර් සිං ගැන. මොකද රන්වීර් සිංගේ ඇක්ටිං ඒ කියන්නේ දුරන්දර්ගේ ඇත්තටම අක්ෂය කන්න ගැන ගොඩක් කට්ටිය කතා කරා. අර්ජුන් රාම්පාල් ගැන ගොඩක් කට්ටිය කතා කරා. හැබැයි රන්වීර් සිං ගැන ලංකාවේ මිනිස්සු කතා කරාද කියන එක සම්බන්ධව පොඩි ගැටලුවක් තියෙනවා. මොකද බලෝච් ඒ කියන්නේ මේකේ මේ විලන්ගේ කැරක්ටර් එක ඉතාම දරුණු විදිහට එළියට ආවා. අක්ෂය කන්නගේ නැවත පිබිදීම, අක්ෂය කන්නගේ නැවත පැමිණීම ඇතර මේක මේ බොබිඩියවලටත් තිබ්බා ඇනිමල් මූවිය එකේ තිබ්බයාගේ ඇක්ට එකත් එක්ක මේකෙත් උනේ අක්ෂය කන්නාවත් පොඩ්ඩක් වැඩිපුර හයිලයිට් වුණා. හැබැයි මම දාපු මේ ලියලා දාපු රිවිව් එක මම දැම්මා අක්ෂය කන්නගේ නම් මහලොකු දෙයක් නැහැ, රන්වීර් සිං තමයි මේකේ ස්කෝර් කරේ කියලා. ඒක බොහොම අපූර්වට රන්වීර් සිං මේකෙදි පෙන්වනවා. මෙයා ෆිල්ම් එකේ එක එක ස්ටේජස් වලදී එයා කොහොමද එයාගේ කැරක්ටර් එක බිල්ඩ් අප් කරන්නේ, කැරක්ටර් එක මේන්ටේන් කරන්නේ කොහොමද කියන එක හරිම ලස්සනට ඒ ටයිම් පීරියඩ් එකෙන් පීරියඩ් එකට මෙයා බොහොම අපූර්වට පෙන්වනවා. විශේෂයෙන්ම මෙයාට තිබෙන ප්‍රශ්න ටික ඔයාලා දකින්න මම මේ එක එක ෆ්‍රේම්ස් පෙන්වන්නම්. එයාගේ නංගි රේප් කරන වෙලාවේ එයාගේ මූඩ් එක මොන වගේද? ඊට පස්සේ එයා මුලින්ම බලෝච්ගේ සීට් එකේ වාඩි වෙද්දී එයාගේ මූණ මොන වගේද? ඊට පස්සේ එයාට ඉතාම එයා අර්ජුන් රාම්පාල්ල මැරලා එද්දි ගිනි තියලා මරලා එද්දි එයාගේ මූඩ් එක මොන වගේද? ඊට පස්සේ වැදගත්ම එක තමයි එයාගේ ගමට ආවට පස්සේ එයාගේ ගේ ගාවටම ඇවිල්ලා එයාගේ මූඩ් එක මොන වගේද? විශේෂයෙන්ම කියන්න ඕනේ මේකෙදී ඒ කියන්නේ අර මේක කනෙක්ට් වෙනවා මේ තනිකරම මේක පොලිටිකල් කතාවක්. අපි කවුරු හරි කියනවා නම් මේක මොනවාද very thriller movie එකක් කියලා නෑ. මේක fucking political movie එකක්, fucking emotional movie එකක්. ඒ කියන්නේ මේ ෆිල්ම් එක බලපුවම ඇත්තටම රන්වීර්ගේ මම දැක්කේ එයා ඒ කියන්නේ රොමෑන්ටික් ෆිල්ම් එකක් බලනවට වඩා අපි රන්වීර්ගේ කැරක්ටර් එක දැකලා හර්ට් වුණා. වෙන මාර ත්‍රිලර් ෆිල්ම් එකක් බලනවට වඩා එයාගේ වේදනාව අස්සේ, එයා විඳ කට්ට අස්සේ, එයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැති එක අස්සේ, එයාට එයාගේ වයිෆ් එයාගේ කියන්නේ එයාගේ වයිෆ්ට ලං වෙන්න බැරි එක,
ඊට පස්සේ තමන්ගේ දෙමව්පියන්ට කියන්නේ ගෙදර අයට ලං වෙන්න බැරි එක, එයා ලයිෆ් එකේ තනි වෙන එක, එයාට තමන්ගේ යාළුවෙක් නැති වෙන එක ආදී ගොඩක් දේවල් තිබ්බා. ඒ කියන්නේ මිනිස්සෙක් යම් දෙයකට යම් දෙයක් වෙනුවෙන් දේවල් කැප කරද්දී එයාට කීයක් දේවල් නැති වෙනවද? එයා ඒ දේවල් නිසා කොච්චරක් සෆර් කරනවද කියලා මේ මූවී එකේ බොහොම බැරෑරුම් විදිහට කතා කරලා තිබ්බා. ඒක ඇත්තටම මට පර්සනලි ගොඩක් දැනිච්ච ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි. ඒ කියන්නේ අපි සමහර ඩිසිෂන්ස් ගන්නවා බොහොම හાર્ඩ් ඩිසිෂන්ස්. මම දන්නවා මට මේකෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මට මේකෙන් ලැබෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. හැබැයි මට කරන්න දෙයක් නැහැ. මට මේක කරන්න වෙනවා කියන අදහසෙන් කරන අය. ඒ වගේම මට මේකෙන් ලැබෙන දෙයක් නැහැ. හැබැයි මේකෙන් අනාගතයට දෙයක් කාට හරි ලැබෙනවා. ඒ නිසා මම මේක කරනවා කියලා ඩිසයිඩ් කරපු කතාවක් කිව්වොත් හරියටම හරි මේ ෆිල්ම් එකේ රන්වීර් සිංගේ කැරක්ටර් එක. ඉතින් මම නැවත කියනවා මේක පැය 3:00මාරක් යනවා කියලා චුට්ටක්වත් දැනෙන්නේ නැති ෆිල්ම් එකක්. පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති ෆිල්ම් එකක්. ඒ කියන්නේ බ්‍රේක් එකට එනකන් ඒ කියන්නේ මේ ඉන්ටර්වල් එකක් ඉන්ටර්මිෂන් එක තියෙද්දි ඉන්ටර්මිෂන් එකට එනකන් ඒ කියන්නේ වෙන ෆිල්ම් එකක් යන අතරතුරේ නම් මට නම් ඇත්තරම වොෂ්රූම් යන්න හිතෙනවා. චූ දාන්න යන්න හිතෙනවා. හැබැයි මේ ෆිල්ම් එකේ එහෙම අපිට වොෂ්රූම් යන්න හිතුනේවත් නැහැ. ඒ කියන්නේ මට චූ බරක් තියෙනවා කියලා මතක් වුණේවත් නැති ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි ඒ තරම් ලස්සනට රන්වීර් සිං මේ ෆිල්ම් එකේ එයාගේ ඇක්ටිං කැපැසිටි එක පෙන්නුවා. මම හිතන්නේ කාන්ලට ලොකු චැලෙන්ජ් එකක් රන්වීර් සිංගේ මේ පිවිසීම. රන්වීර් සිං ඉතාම හොඳ පීක් එකේ ඉන්න කාලයක් කිව්වොත් හරියටම හරි. හරි ඊළඟට මම ටක් ගාලා කතා කරන්නම් සාරා අර්ජුන් ගැන. සාරා අර්ජුන්ව මතකද ඔයාලට? නෑ නේද? සාරා අර්ජුන්ව අමතක කට්ටියට මම මෙහෙම මතක් කරන්නම්. වික්‍රම්ගේ ෆිල්ම් එකක් තිබ්බ මතකද? මෙන්න මේ ෆිල්ම් එක. අන්න ඒ ෆිල්ම් එකේ වික්‍රම්ගේ දුව තමයි ඔය සාරා අර්ජුන්. එමන් නැත්තම් රන්වීර් සිංගේ වයිෆ් හැටියට කටයුතු කරන නැත්නම් හම්සා අලීගේ වයිෆ් හැටියට ඉන්නේ ඔන්න ඔය සාරා අර්ජුන්. යලීනා. ඉතින් යෙලීනා ඒ පුංචි කාලයාගේ ඇක්ටිං කොහොමද? දැන් ඇක්ටිං කොහොමද? ඇක්ටිං කැපැසිටි එක කොයි වගේ තත්යකද තියෙන්නේ කියලා ඔයාට පැහැදිලි ඇති. ඇත්තටම හරිම කියුට් විදිහට සහ ලස්සන විදිහට එයා යාගේ කැරක්ටර් එක පෙන්වනවා කිව්වොත් හරි. ඉතින් සාරා අර්ජුන්ව මතක් කරන්න ඕන නිසාමයි මම මේ වෙලාවේ සාරා අර්ජුන් ගැන කතා කරේ. ඊට පස්සේ මං කිව්වා මාධවන් මේ ෆිල්ම් එකේ ලොකු දෙයක් කරනවා කියලා. ඇත්තටම මාධවන් ගොඩාක් සීන්ස් වල මේ ෆිල්ම් එකේ නැහැ. ඒ කියන්නේ පළවෙනි ෆිල්ම් එකට සාපේක්ෂව දෙවෙනි ෆිල්ම් එකේ ආ සීන්ස් වල ඉන්නවා. හැබැයි මේ ෆිල්ම් එකේ එයා හිටපු හැම සීන් එකකම එයාගෙන් ෆිල්ම් එකට ලැබෙන්න ඕන වේට් එක කලර් එක මාරම ලස්සනට දෙනවා කිව්වොත් හරියටම හරි. ඒ කියන්නේ නිවැරදි රාජ්‍ය නිලධාරියෙක් නැත්තම් රට වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සෙක් කොයිතරම් ලස්සනට එයාගේ හදවතේ තියෙන රටට ආදරේකම කොච්චර ලස්සනට පෙන්නනවද? ඒ වගේම එයා ඩිසිෂන්ස් ගද්දී කොච්චර ඍජුව ඩිසිෂන්ස් ගන්නවද? කොච්චර තදට ඩිසිෂන්ස් ගන්නවද? ඒවා ෆැමිලි එකත් එක්ක ෆැමිලි එකට දැනෙන්න නොදී ෆැමිලි එකට ඇහෙන්න නොදී එයා හරියට මේක එයා තනියම බෙයා කරගන්න එක තමන්ගේ ආසන්නට තුන නිලධාරියත් එක්ක ඒක කතා කරන විදිය හරිම ලස්සනයි. ඒ මාධවන්ගේ ඉතින් එක්ස්පීරියන්ස් එක ගැන අපිට කතා කරන්න දෙයක් ඇත්තම නෑ. හැබැයි මාධවන්ගේ මූවි එකේ ඒ කියන්නේ මේ මූවි එකේ මාධවන්ගෙන් මේකට ආපු වේට් එක එසේ මෙසේ වේට් එකක් නෙවෙයි කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. ඉතින් මාධවන්ගේ මේ ඇක්ට් එක බලා ගන්න නම් ඔයා දුරන්දර ෆිල්ම් එක බලන්නම ඕනේ. මේ ජිග්බාල් එහෙම නැත්නම් අර්ජුන් රාම්පාල් මේ ෆිල්ම් එකේ කියන්නේ මට නම් ඇත්තටම මේ ජිග්බාල්ව පොඩ්ඩක් මේකේ නිකන් අන්ඩිස්ටිමේට් වුණා වගේ මිනිහා රවටුණා වගේ ගතියක් දැනුණා. මොකද මිනිහා ඇත්තටම සාමාන්‍යයෙන් ඇහැ ගහගෙන ඉන්න මිනිහෙක් වැඩෙත් එක්ක ඇලර්ට් එකේ ඉන්න මිනිහෙක් එහෙම මිනිහෙක්ට මෙහෙම වුණාද වගේ ෆීලිං එකක් ආවා මට සමහර තැන්වලදී. මොකද මේ ජිග්බාල්ගේ තාත්තව රිවීල් කරනවා මේ ෆිල්ම් එකේ. එතකොට ඒ තාත්තා නිසා මේ ජිග්බාල් කොච්චර සෆර් කරනවද කියන එක සහ එයාට රටේ ප්‍රශ්නය ඒ කියන්නේ එතෙන්දී ඇත්තටම කියන්න ඕනේ දැන් ඒක පාකිස්තානය ඇතුලේ කතාවක්නේ. ඒක අපි දැන් ඉන්දියාව පැත්තෙන් බලන්නත් ඕනේ පාකිස්තානය පැත්තෙන් බලන්නත් ඕනේ. පාකිස්තානුවෙක් හැටියට හෝ ඒ කියන්නේ ඔව් පාකිස්තානුවෙක් හැටියට මේ ජිග්බාල් ඒ කියන්නේ අපි හිතමු එයාගේ පැත්තෙන් කියලා එයා මාර විදියට හර්ට් වෙනවා ඒ ෆිල්ම් එක ඇතුලේ එයාගේ ෆැමිලි එක ඇතුලේ තමන්ගේ තාත්තගේ තාත්තත් හමුදා නිලධාරියෙක් කියලා තමයි ඒකේ ඒ සෆර් කරන කොටස් වල දිරියට එන්නේ. එතකොට ඒ තාත්තා මෙයාට කොච්චර හර්ට් කරනවද? ඒක නිසා මෙයාගේ ඊගෝ එක කොච්චර හර්ට් වෙනවද?
අවසානයේදී මේ ෆිල්ම් එකේ අවසානයේ යම් තැන්වලදී සිද්ධ වෙන දේවල් එක්ක අර්ජුන් රාම්පාල් එයාට හර්ට් වෙන එක එයාට කෙලවෙන ටික එයා එලියට දාන විදිහ ඇත්තරම හරිම ලස්සන විදිහට තියෙන. ඒ කියන්නේ අර අපි කියන්නේ පරාජයේ දුක පරාජයේ වේදනාව අර්ජුන් රාම්පාල් වගේ හීරෝ කැරක්ටර් එකකින් එලියට එන ලස්සන ඔයාට මේ මූවි එකේ බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේකේ ඩිරෙක්ටර් ඇත්තරම හරිම නළුව හරිම තැනට ප්ලේස් කරලා ලස්සනට වැඩේ කරලා තිනවා කිව්වොත් හරියටම හරි. හැබැයි නිකන් ඇත්තටම මම අර කිව්වා වගේ අර්ජුන් රාම්පාල් මේ ෆිල්ම් එකේ ටිකක් කිච වෙනවා. මම මේකේ මියුසික් ගැන කතා කරා. මියුසික් ගැන කතා කරද්දී සංජය දත් ගැන කතා කරන්නම වෙනවා. මේ ඒ කියන්නේ සංජය දත්ගේ පරණ ෆිල්ම්ස් වල මේ සින්දු කෑලි එයාගේ එන්ට්‍රන්ස් වලදී එයා එන සීන්ස් වලදී හරි ලස්සනට පාවිච්චි කරලා තිබ්බා. ඉතින් ඒක ගැන කතා කරන්න ඕනේ. ඉතින් සංජය දත්ගේ ඇක්ටිං ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. හැබැයි සංජය දත්ගේ අර සුපුරුදු ටෝන් එක සුපුරුදු ඩිලිවරි එක තමයි තියෙන්නේ. ඒක ලොකු වෙනසක් නැහැ. කියන්නේ අපි රන්වීර් සිංගෙන් ආපු ඇක්ට් එක අර්ජුන් රාම්පාල්ගෙන් ආපු ඇක්ට් එකේ අපි වෙනස්කම් දැක්කා. ඒතර සාරා අර්ජුන්ගේ වයසත් එක්ක කොහොමත් යාගේ වෙනස්කමක් පේනවා. හැබැයි සංජය දත් සුපුරුදු පරිදි සුපුරුදු සංජය දත්ම තමයි. හැබැයි එයාගෙන් වෙච්ච ඉම්පැක්ට් එක ෆිල්ම් එක දුවන්න එයා දුන්න වේට් එක පළවෙනි ෆිල්ම් එකත් එක්ක මේක කනෙක්ට් වෙන හැටි බොහොම අපූර්වට තිබ්බා කිව්වොත් හරියටම හරි. මේ ෆිල්ම් එකේ අඩුවෙන් ඩයලොග් කියපු හැබැයි මාර ඉම්පැක්ට් එකක් දුන්න කැරක්ටර් එක තමයි රිස්වාන් කියලා කියන්නේ. මෙයා බොහොම කියන්නේ ක්‍රූෂල් කැරක්ටර් එකක්. එයා බොහොම පොඩි සීන්ස් ගානක ඉන්නේ. එයා කියන්නේ ෆ්‍රේම් එකේ ඉන්නවා විතරයි සමහර ෆිල්ම් වල මේ සමහර සීන්ස් වල ඩයලොග් බොහොම අඩුයි. හැබැයි එයාගෙන් දෙන ඉම්පැක්ට් එක මේ ෆිල්ම් එකට හරිම විශාලයි කිව්වොත් හරියටම හරි. මම හිතනවා හරිම ලස්සනට මේ කැරක්ටර් එකත් ක්‍රාෆ්ට් කරලා තිබ්බ ෆිල්ම් එක ඇතුළේදී රන්වීර් සිංට සපෝට් එකට ඒ ළඟින් හිටගෙන හිටපු ටික කොච්චර සපෝට් එකක් වුණාද කිව්වොත් ඔයාට ෆිල්ම් එක බලපුවම තේරෙන්නේ පැය 3:00මාරක ෆිල්ම් එක ඇතුලේ කොච්චර ඉම්පැක්ට් වුණාද කියලා. රිස්වාන්ගේ කැරක්ටර් එකේ එන්ට්‍රන්ස් එක ඇන්ඩ් බිගිනින් එක බිල්ඩ් අප් එක මොනවා වගේද කියලා ඔයාට ෆිල්ම් එක පුරාම අනිවාර්යෙන් බලන්න පුළුවන්. රයිට්, අවසාන වශයෙන් මම කතා කරන කැරක්ටර් එක තමයි වෙන කවුරුත් නෙවෙයි මේකේ ඉන්නවා විශේෂ කෙනෙක්. ඊටාම තක්කඩි, ඊටාම පාහර, ඊටාම ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ මම දැක්ක තක තීරුම අර කසඩම කැරක්ටර් එක කිව්වොත් හරියට හරි මිනිස්ටර්. මෙයාගෙන් මේ ෆිල්ම් එක ලස්සන වෙනවා ලස්සන වෙල්ලක්. ආයෙත් කතා කරන්න දෙයක් නැහැ. මම ඒ කියන්නේ සමහර තැන් ගැන මට කියන්න බෑ. මොකද ඒ තරම් මේක ක්‍රූෂල් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලට තේරෙයි මේ කැරක්ටර් එක මේ ෆිල්ම් එකට කොච්චර වැදගත්ද කොච්චර ඉම්පැක්ට් එකක් දුන්නද කියලා. මම දැක්ක සමහරු දාලා තිබ්බ මේ පැය 3:00මාරක් අපරාධේ නිකන් ටයිම් එක ගියා විතරයි සද්ද බද්ද ගියා විතරයි කියලා. මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම පෝස්ට් එකක් දාලා තිබ්බේ කියලා. මට නම් ඒක මේ ෆිල්ම් එක ඉන්දියාවෙන් බිහිවෙච්ච සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් හරි. ඉතින් නැවත මම එනවා ඇමතිතුමාගේ කතාවට. ඔය ඇමතිතුමා ගැනත් අවධානයෙන් ඉන්න. මේ ඇමතිතුමා මේ ෆිල්ම් එකට දෙන ඉම්පැක්ට් එක සුපර්බ් කියලා කිව්වොත් හරියටම හරි. ඊට පස්සේ අපි මේක කතා කරන්න ඕනේ ෆ්‍රේම්ස් ගැනයි, VFX ගැනයි, සවුන්ඩ් ඩිසයිනින් ගැනයි. සවුන්ඩ් ඩිසයිනින් වල අපිට පොඩි අඩුපාඩු දෙකක් විතර 3ක් 4ක් විතර අහු වුණා මට නම් සවුන්ඩ් ඩිසයින් එකේදී ෆොලි වලදී. ඒ ඇරෙන්න මේකේ ඕවරෝල් මියුසික්, SFX, VFX බොහෝම ඉහළ මට්ටමේ තියෙනවා. විශේෂයෙන්ම මියුසික් ඒ තැන්වලට ප්ලේස් කරලා තිබ්බ විදිය, ඒ තැන්වලට BGM පාවිච්චි කරලා තිබ්බ විදිය මැක්සිමම් කිව්වොත් හරියටම හරි. ඉතින් දුරන්දර් ෆිල්ම් එකේ හොඳම කොටස තමයි අර මං කිව්වා වගේ මේ ෆිල්ම් එකේ දේශපාලන කාරණාව, මානුෂීය කාරණාව. මේකේ බොහොම ඉම්පෝටන්ට් කාරණා කීපයක් කතා කරනවා. සමහර රටවල් තමන්ගේ ජාතිය ආගම ඉස්සරහට දාලා පෙන්නලා හැබැයි තමන්ගේ හතුරට පිටිපස්සෙන් උදව් කරන හැටි, ඒත් එක්කම දේශපාලකයා කොයිතරම් තක්කඩි විදිහට සාමාන්‍ය මිනිසුන්ව පාවිච්චි කරනවාද කියන එක, ඒ වගේම දේශපාලකයා සාමාන්‍ය මිනිසුන්ව කොයිතරම් විදිහට ඒ කියන්නේ කොච්චර පල්ලෙහාට දාලා තියෙන්නේ කියන එක සම්බන්ධව, ඒ වගේම බලය තියෙන මිනිසුන්ට බලය හැර වෙන මුකුත් ඕනේ නෑ කියන අදහස් සම්බන්ධව ගොඩක් දේවල් මේකෙදි ගන්න පුළුවන්. ඉතින් මේක අස්සට තමයි මේකේ වීරයා රින්ගන්නේ. ඒ වීරයා මේකට රින්ගුවට පස්සේ එයාට වෙන හිත් වේදනාවන්, එයා හර්ට් වෙන ඒවා, එයාට ඉමෝෂනලි ඩැමේජ් වෙන තැන් ටික එසේ මෙසේ නෑ. ඒත් එක්කම
මේකේ අවසාන වශයෙන් කියන්න ඕන කැරක්ටර් එකක් තියෙනවා. ඒ තමයි රන්වීර් සිං එක්ක නිතරම ළඟින් ඉඳලා අපේ තේ කඩේ මාස්ටර්. ඉතින් තේ කඩේ මාස්ටර් ගැන කිව්වොත් එහෙම ඒ කියන්නේ මාරම කැපකිරීමක් කරපු මිනිස්සෙක්. මාරම විදියට කියන්නේ ඇත්තටම මට මේ ෆිල්ම් එක කියන්නේ මේක මේ ට්‍රූ ඉවෙන්ට්ස් වලින් ආපු ෆිල්ම් එකක්. ඇත්ත කතා කියන්නේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් තිබ්බ ෆිල්ම් එකක්. විශේෂයෙන්ම මේකේ ස්පෙෂල් පොයින්ට්ස් දෙකක් තියෙනවා. මෝදිගේ පත්වීමයි මෝදී අර නෝට්ටුවගයක් තහනම් කරන එක බොහොම එකන ඇත්ත සිදුවීම් බොහොම අපූරුවට මේ ෆිල්ම් එක කනෙක්ට් කරලා තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. එතකොට ඔයාට තේරෙයි ඇයි එහෙම තහනම් කරේ, මොකද්ද මේකේ සිද්ධිය. එතකොට පාකිස්තානයේ මූල්‍යමය වශයෙන් වැටෙන්න හේතුව මොකද්ද? මේ කියන කතා සියල්ලක්ම ඇත්ත නම් මම කියන්නේ මේ කියන මේ ෆිල්ම් එකේ කියන කතා සියල්ලක්ම ඇත්ත නම් පාකිස්තානයට මූල්‍යමය වශයෙන් කඩා වැටෙන්න මොකක්ද හේතුව? ඇත්තටම පාකිස්තානයේ මේ කියන තරම් ඩර්ටිද කියන සම්බන්ධ අදහස් ගන්න පුළුවන් ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි. ඉතින් මම දන්නේ මේක පාකිස්තානයේදී පෙන්වුවොත් එහෙම මට හිතෙනවා පාකිස්තානයේ පිරිස දෙකට බෙදෙයි කියලා. ඒ කියන්නේ එක පිරිසක් කියයි පාකිස්තානයේ මෙහෙම නෑ කියලා. ඒ වගේම තව පිරිසක් කියයි මහජනයෝ. ඒ කියන්නේ එතකොට අපි ඉන්දියාවට මේ විදිහට කර ලද අපේ රට මෙහෙම ගොඩ ගිහින් තියෙන්නේ, අපේ රට මෙහෙම අපි පවත්වාගෙන යන්නේ කියලා. ඉතින් ඔය කණ්ඩායම් දෙක අතර සටන ලොකුවටම අනිවාර්යෙන් ඇති වෙයි. හැබැයි මොන රටේ වුණත් බලයේ තියෙන මිනිහා කොච්චර ඩැමේජ් එකක් කරනවද කියලා මේ මූවි එකේ ලස්සනට කියනවා. එහෙනම් දුරන්දර බලන්න. මට මේක කිසිම බෙනිෆිට් එකක් ලැබෙන එකක් නෙවෙයි. හැබැයි මේ ෆිල්ම් එක බලලා මම එන්ජොයි කරපු නිසායි මම ඔයාට අවිල්ලා කිව්වේ මේ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න. හෝල් එකේ බලන්න. එතකොට තමයි ඒකේ මියුසික් VFX අරම මේවා VFX ගැනත් කියන්න ඕනේ. මේක VFX ඉතාම හොඳ ලෙවල් එකක තියෙනවා. ඉතාම සුපිරි ලෙවල් එකක තියෙනවා. කියන්න තරම් එහෙම ලොකු අඩුපාඩු නෑ මේ ෆිල්ම් එකේ. ෆ්‍රේම් සහ සියලු දේවල් පර්ෆෙක්ට් කිව්වොත් හරියටම හරි. අඩුපාඩු නොපෙනෙන තරම්. ඉතින් පුළුවන් නම් ෆිල්ම් හෝල් එකට ගිහින් අමාරුවෙන් හරි දුරන්දර බලන්න. ඒත් එක්කම ඔයාට මේ channel එක ඉන්ට්‍රස්ට් නම් අනිවාර්යයෙන්ම ෆලෝ කරලා තියාගන්න. මේ වගේ ඉන්ට්‍රස්ට් දේවල් එක්ක මම කතා කරන්න සූදානම්. මම මේකේ ආදායම ගැනවත් මම ඕවරෝල් මේකේ කැරක්ටර් බිල්ඩ් අප් එක ගැනවත් නැත්නම් කැරක්ටර්ස් මොන වගේද නම් මොන වගේද කියලාවත් මම කියන්නේ නෑ. මේ මට සරලව හිතිච්ච දේවල් ටික කියන්නේ. මේ මම කිව්ව දේවල් වලින් ඔයාට දේවල් හිතෙනවා නම් මේ ෆිල්ම් එක බලන්න. අනිවාර්යෙන් දුරන්දර බලන්න. ඒ වගේම ඩිලාන්ස් රිවිව් YouTube channel එකත් subscribe කරලා ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ඉවරනයක් ගිහලා මම ටෙක්ස්ට් එකක් දැම්මා. මේක මේ කියන්න ඕන එකක්. මේ අපේ පැතුම් මතක් කරේ එක. ඒ කියන්නේ පැතුමයි මායි කියලා තමයි මේ ෆිල්ම් එක බැලුවේ. එහෙම මේ බලද්දි ඇත්තටම මේ අපි දෙන කතා වෙච්ච දෙයක් තමයි දැන් සමහර ජෝක්ස් තිබ්බයි ෆිල්ම් එක ඇතුලේ. මේ ඒවට අපිට hina ගියා. එතකොට අපිට හයියෙන් hina වුණා. අපි හයියෙන් hina වෙද්දි අනිත් අය බැලුවා අපි දිහා. ඊට පස්සේ අපි ටිකක් සද්ද නැතුව අහන් හිටියා මේ ජෝක්ස් වලට අනිත් අයට hina යනවාද කියලා. ගොඩක් කට්ටියම රියැක්ට් කරේ නැහැ. එක්කෝ ඒ ජෝක් එක තේරිලා නැහැ. එහෙම නැත්නම් එයාලා hina වෙන්න කැමති නැහැ. නැත්නම් රියැක්ට් කරොත් ඒක නිකන් අභිමානයට ප්‍රශ්නයක් වෙයි. නිකන් එයාලගේ ඊගෝ එකක් මොකක් හරි එළියට එනවද වගේ එකක් මට හිතුණා. මං කියන්නේ ඔයා මූවි එකක් බලනවා නම් ඔයා ඒ මූවි එක එන්ජොයි කරන්න. ඒ මූවි එක ආතල් එකේ බලන්න. ඒ මූවි එකෙන් ඇත්තටම ඔයා හැපි වෙනවද නැද්ද කියන ෆීලිං එක එළියට දාන්න. හරි ඒක කෙනෙක්ට කියන්න පුළුවන් නෑ යා හිත ඇතුළේ තියාගෙන ඉන්න වෙන්න පුළුවන් කියලා. හිත ඇතුළේ තියාගෙන ඉන්න කට්ටිය හිත ඇතුළේ තියාගෙන ඉන්න. එයා ඇතුළෙන් එන්ජොයි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඩීසන්සි එකක් තියාගන්න ඊගෝ එකක් ඔයාගේ කියන්නේ ඔයාගේ ඊගෝ එක පේන විදිහට ඔයා රියැක්ට් කරන්න ඇක්ට් කරන්න එපා ෆිල්ම් හෝල් එකදී. ඒක ඇත්තටම මටත් හර්ට් වුණා. ඒ කියන්නේ මෙයාලට මේ ජෝක් එක තේරෙන්නේ නැද්ද? නැත්නම් මෙයාලා මේ ජෝක් එක තේරුම් ගන්න නැද්ද? එහෙම නැත්නම් මේ ජෝක් එක තේරුණත් මෙයාලා නිකන් ඒක හිර කරන් ඉන්නවද වගේ එකක් ආවා. මම කියන්නේ මූවි එක මොන වගේ වුණත් මූවි එක එන්ජොයි කරන්න, hina වෙන්න, ඇඬනවා නම් අඬන්න, දුක හිතෙනවා නම් දුක හිතව ගන්න, ඔයාට කෑ ගැහුණා නම් කෑ ගහන්න, ඔයාට නිකන් කියවෙන්න පුළුවන්. ඒ රියැක්ෂන් එක ඔයා දීලා ඔයා මේ ෆිල්ම් එක විඳින්න කියන එක අවසාන වශයෙන් ඉල්ලනවා.